සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය මට ලැබෙන දේ ගැන සොයනවට වඩා මගෙන් විය යුතු දේ ගැන සිතන්න. අපි දන්නවා ජෝන් F කෙනඩි කියන ජනාධිපතිතුමා තමයි මේ කියමන කිව්වේ මුලින්ම. මට වෙන්නට ඕන දේ, මට ලැබෙන්නට ඕන දේ ගැන හිතනට වඩා රටට මගෙන් ලැබිය යුතු දේ, විය යුතු දේ මොකක්ද කියලා හිතන්න කිව්වා. අපි රටක් දියුණු කරන්නට ඕන නම් අන්න ඒ අදහසම තමයි අපිත් හැම විටකම තමන්ට ලැබෙන දේ ගැන අපි හැමතිස්සෙම උගාක් අවදියෙන් ඉන්නේ. හැබැයි තමන්ගේ වගකීම්, තමන්ගේ යුතුයකම් කියන කොටස උගක් වෙලාවට අපි අමතක කරන්නට කැමතියි. ලැබෙන දේ වාසි නිසාත්, කරන්න තියෙන වගකීම අවාසි නිසාත් එහෙම වෙනවා. නමුත් මට ලැබෙන දේ ගැන හිතා ඒ ගැන තර්ක කරමින් ඒ ගැන නලංගු වෙනවට වඩා අපට හුඟක් පහසු වෙන්නේ මනුස්ස ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නට ඕන නම් මගෙන් විය යුතු දේ, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිතනවා නම් මගෙන් පවුලට විය යුතු දේ මොකක්ද කියලා, ඒ පවුල කොයිතරම් දියුණු වේවිද? දරුවෝ හිතනවා නම් මගෙන් විය යුතු දේ මොකක්ද මේ පවුලේ අයට කියලා, අන්න එතකොට ඒ පවුල හරිම ධර්මිෂ්ඨ වෙනවා, ඒ වගේම හරිම යහපත් වෙනවා, දියුණු වෙනවා. තමන්ට ලැබෙන දේ ගැන විතරක් හිතා ඒ ගැන කටයුතු කරන අය බොහෝ විට ආත්මාර්ථකාමී අය. තමන්ගෙන් ලැබෙන්නට, තමන්ගෙන් විය යුතු දේ, තමන්ගෙන් කළ යුතු දේ අපි දන්නවා ඒව ගැන හිතන්න ටිකක් අමාරු වෙනවා, අවාසි සහගත වෙන්නත් පුළුවන්. තමන් වැඩ කරද්දී තමන්ගේම වැඩ තමන් කල්පනා කරනවා නම් මේ මගේ වැඩ, මම මගේ පවුල වෙනුවෙන්, මගේ රට වෙනුවෙන් කරනවා කියලා, අන්න අපි දියුණු වෙන මිනිස්සු වෙනවා. අන්න ඒ නිසා අපි හැමතිස්සම මතක තියාගනිමු, මට ලැබෙන දේ ගැන සොයනවට වඩා මගෙන් විය යුතු දේ ගැන සිතන්න පුරුදු වෙමු. ඔබට ජේසු පිහිටයි.